නේනම් මගේ පළවෙනි වතාව ගල් මාළු පන්නට යන්න හදන්නේ අපි. ඔයාලට අල්ලන විදිහ මම පෙන්නන්නම්. මේ සාමත් අයියයි පරිසයි. ඉතින් එයාලත් එක තමයි අද මේ පන්නට යන්න හදන්නේ. වීඩියෝ එක ස්කිප් නොකර ෆුල් එකටම බලමු. ජය වේවා. ඔන්න මේ වලට පේන්න තියෙන මේ හම්බන්තොට සුන්දර වෙරළ තීරය. ඉතින් මෙතන ඉඳන් තමයි හම්බන්තොට දීවර මහත්වරුන් මුහුදට යන්නේ මාළු අල්ලන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා. ඉතින් ඔයාලගේ ආශිර්වාද අනිවාර්යෙන් ඕන අපිට හොඳ මාළු ටිකක් අල්ලන් එන්න. මේ දවස්වල මම මගේ කලින් වීඩියෝ වල කියලා ඇතිනේ වාරකම් හුලං කියලා. ඉතින් ඒවට අපි දෙමළෙන් කියන්නේ කච්චන් කාති කියලා. කච්චන් හුලං. ඉතින් ඔන්න ඒ හුලඟත් එක්ක තියාගෙන තමයි මම මේ මුහුදට යන්නේ. මොකද මේ දවස්වල මුහුදට යන කට්ටිය ඒ කියන්නේ අලුත් අය අනිවාර්යෙන් අමාරු වෙනවා. වමන දානවා එක එක ප්‍රශ්න එනවා. අපි බලමු මට මොන වගේ ප්‍රශ්න එයිද කියලා. මේක මොන වැඩ ගියත් මේ හුලඟේ නම් අනිවාර්යෙන් ඒ යන අයට අනිවාර්යෙන් අමාරු වෙනවා. ඔන්න දැන් හම්බන්තොට පියර් එකකින් බෝට්ටුව එළියට දාලා තියෙන්නේ. දැන් බලමු අපි මුහුදේ හුලඟ කොහොමද කියලා. මම වීඩියෝ එක දාන්න ඉස්සරහදී මුහුද ඒ තරම් මුහුද සැරයි. කොහොමද රැල්ල සැරපාර? තව ඉස්සරහට මුහුද තව මීට වඩා හයිය වෙනවා. හයිය වෙනවා කියන්නේ සැරපාර වැඩි වෙනවා. ඔයාලට කියන්න මගේ ඇඳුම සම්පූර්ණයෙන්ම තෙමිලා තියෙන්නේ. මගේ විතරක් නෙමෙයි මේ හැබැයි තියෙන සාමත් අයියගේ ඇඳුමත් සම්පූර්ණයෙන් තෙමිලා තියෙන්නේ. මුහුදේ රැල්ල සැරපාරට වතුර ටික ඔක්කොම අපේ ඇඟේ. වාරකම් හුලං මම එච්චර අමාරු නෑ කියලා හිතුවට දැන් තමයි තේරෙන්නේ මේ වාරකම් හුලං වල සැරපාර කොහොමද කියලා. මොකද කිව්වොත් එතන ඉන්න බෑ. එච්චරටම අමාරුයි. මෙන්න මේ වාරකම් කාලෙට මුහුද යන දීවරයන්ට ඒ කියන්නේ අවුරුදු ගණන් රස්සාව කරපු අයටත් මේ කාලෙදී සමහරක් අයට වමන යනවලු. ඒ තරම් මුහුදේ හුලං මාර සැරයි. කලින් හවසලා ඉල ගහනවා පිළිකුක වල ඊපස්සේ දාන්න දෙන්නේ. හතමාරයි සුස්කාල ඉවරයි. මන්න දී ගහලා ඉවරයි. තව හතමාරයි. දමනොද කරන්නේ? යොත ගන්න හදනවා. යොත ගන්න හදනවා. අපි යොත ගන්නවා. එහෙනම් යාළුවනේ ඊළඟ වීඩියෝ එක අපි හම්බෙමු. එතකන් අපිව ෆලෝ කරලා නැත්නම් දැන් අපි ෆලෝ කරන්න. මේ වීඩියෝ එක හැමෝම බලන්න, ෂෙයා කරන්න. අනිවාර්යෙන් ඔයගේ වටිනා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සුබ දවසක්.